ඉතින් යාළුවෝ කොහොමද ඔයාලට? අද 2025 අවුරුද්දේ අන්තිම දවස. ඒ කියන්නේ දෙසැම්බර් 31. ඉතින් මේ වෙනකොට තාමත් රැකියාවල නියැලෙන ඉන්න කට්ටිය ඇති. අධ්‍යාපනික කටයුතු වල නියැලෙන ඉන්න කට්ටිය ඇති. වෙන රටවල ජීවත් වෙන කට්ටිය ඇති. මේ වෙනකොට පාටි දාලා හවසට සෙට් වෙන්න බලන ඉන්න කට්ටිය ඇති. තාම ගෙවල් අස්පස් කරලා තීන්ත ගාලා අලුත් අවුරුද්දට වැඩල්ලන්න ඉන්න කට්ටිය ඇති. මේ හැමෝටම තමයි මම කියන්නේ. ඉතින් මීට සති කීපයකට කලින් දිට්ටා සුලිකුණාටුවේ හේතුවෙන් අපේ ලංකාවේ ගොඩාක් කට්ටිය අසරණතාවයටපත් වුණා. සමහර කට්ටිය මියදුණා. ඉතින් අපිට මේ සතුට වෙන කාලයක් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ අපි කරන එකම එක දේ තමයි තීන්ත ගන්නවා, අස්පස් කරනවා, කැවිලි පෙවිලි හදනවා, පාටි දානවා. ආයෙ නැවත හිටපු විදියමයි. ආයස් කරනවා. මේක ඒකාකාරී ජීවිත වගේ හැමදාම මේ එකම දේ තමයි. ඉතින් අපි මොන ආගමේ හිටියත් මොන ජාතියේ හිටියත් අපි ජීවත් වෙන්නේ මේ එකම සබාදහමක. මේ සබාදහමට විරුද්ධ වුණොත් කවදාකවත් අපිට පිටුපාන්න බෑ. මට ඒක ගොඩාක් මතක් කරනවා නින්දයි මම සබාදහම ගැන මතක් කරේ. ඉතින් මේ සබාදහමට පිටුපාන්න එපා. ඒ වගේම තමයි හෙට උදේ නැගිටිනකොට මං ජීවිතෙන් සමුවරන් ඉඳී දන්නෙත් නෑ. ඒක කාටවත් උරුම දෙයක්. මරණය කියන දේ සිහි කරනකොට අපිට බැඳීම් කියන දේවල්, ආසාවන් කියන දේවල් සෑහෙන්න අඩු වෙනවා. අපිට අපේ ආගමේ ශාස්ත්‍රූවරයන් වහන්සේ කියලා දුන්නේ ඒකයි. ඔයාලගේ ආගමේ සමහරට එහෙම ඇති. ඒක සිහි කරගෙන ජීවත් වෙන්න කවදාකවත් වරදින්නේ නැහැ. ඒ වගේම අපි උපදිනකොට අරන් ආපු දෙයක්වත් නැහැ. අපි මේ ජීවිතය දාලා යනකොට අරන් යන දෙයක්වත් නැහැ. අපි කරපු හොඳ නරක විතරයි මේ සමාජයට ඉදිරි කරලා යන්නේ. අපි කරපු පින්පව් දෙක විතරයි අපි අන්තිමේටම අරගෙන යන්නේ. ඉතින් ඒ දේවලුත් හිතේ හිතාගෙනම මං ඔයාලට ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි. 2026 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න ඕනේ. මට සුබ වුණේ නැතත් ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනම ඔයාලා ජීවිතය හරි විදියට ගෙවන්න. සිතුම් පැතුම් කියන දේවල් හරි පුදුමාකාරයි. බැඳීම් කියන දේවලුත් හරි පුදුමාකාරයි. ඔයාලගේ ප්‍රියයන් ඔයාලෙන් ඈත් වෙලා ගිහපු කාලයක් තියෙන්න ඇති. අපහසු කාලයක් තියෙන්න ඇති. මේ හැමදේම හරියන්න ඕනේ. අපි මිනිසුන්ට මෛත්‍රී කරන්න කරුණාව කරන්න අපිට හරියනවා මිසක් අපිට වරදින්නේ නැහැ. ඒක තමයි හොඳම ආයුධය. මේ හැමදේම පෙරදරි කරගෙනම ධනාත්මක සිතුවිලි ඇති වෙන හොඳ අවුරුද්දක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ බලපු කට්ටිය ඇති, බලපු නැති කට්ටිය ඇති, මාව ෆලෝ කරපු කට්ටිය ඇති, මාව ෆලෝ කරපු නැති කට්ටිය ඇති. ඒ හැමෝටම කියන්නේ මේ 2026 අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා. වෙනදා වගේම මම ඔයාලට කියන එකම දේ තමයි මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් 2026 අලුත් අවුරුද්දේ හම්බ වෙමු. මගේ ඉස්සරහට බලාපොරොත්තු වෙන වීඩියෝස් මොන වගේ වීඩියෝස්ද හොඳ, ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ගිහිල්ලා